සුබ දවසක් ඔයාලා හැමෝටම. හංසි ඩයරි YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම මේ ළඟදි දවසක ගෙදර කෑමට රසම රස කොස්සට කළුපොල් මාළුවක් හැදුවා. ඉතින් මම හිතුවා ඒ රෙසිපි එක ඔයාලත් එක්කත් බෙදාගත්තොත් හොඳයි කියලා. ගොඩක් දෙනෙක් නම් දන්නවා ඇති ඉතින් කොස්සට කළුපොල් මාළුව හදන හැටි. එහෙනම් ඉතින් අපි බලමුකෝ මම කොහොමද මේ කොස්සට කළුපොල් මාළුව හදාගත්තේ කියලා. ඉතින් කොස්සට කළුපොල් මාළුවක් හදන්න අපට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ කොස්සටනේ. ඉතින් මම මේ අරගෙන තියෙනවා කොස්සට. මම මේ කොස්සට ටික අරගෙන තියෙන්නේ හොඳට තම්බලා පොත්ත සුද්ධ කරලා. අපි මේ විදිහට අරගත්ත කොස්සට ටික මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි මේ භාජනයට එකතු කරගන්නවා කුරුඳු පොතු ටිකක්, පොඩියට කපාගත්ත රතු ලූණු, පොඩියට කපාගත්ත මිරිස්. අමු මිරිස් හරි කොච්චි මිරිස් හරි දාන්න. රම්පේ කරපිංචා. දැන් අපි එකතු කරනවා කහ කුඩු, ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක්, බැදපු මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, රස අණුව ලුණු, ඒ වගේම පොල් කිරි. මම මෙතනදී මේ පොල් කිරි අරගෙන තියෙනවා මිටි කිරි සහ දිය කිරි කියන දෙකම එකට තමයි අරගෙන තියෙන්නේ. දැන් අපිට මේ භාජනය ලිපේ තියාගෙන හොඳින් හදාගන්න තමයි තියෙන්නේ. මම මේ වෙලාවේ මේ එකතු කරගන්නේ හාල් සහ පොල් හොඳට කබලේ බැදලා කුඩු කරගෙන හදාගත්ත මිශ්‍රණයක්. කැකුළු හාල් පොඩ්ඩක් අරගෙන ඒක හොඳට හොදලා කබලේ බැද ගන්න ඕනි රන්වන් පාට වෙනකන්. ඒ වගේම පොල් ටිකකුත් බැද ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඒ ටික හොඳට කුඩු කරලා තමයි මම මේ මිශ්‍රණය හදාගන්නේ. මේ මිශ්‍රණය කළුපොල් මාළුවට අනිවාර්යයෙන්ම දාන්න ඕනි දෙයක්. ඒකෙන් තමයි ගොඩක්ම මේ කොස්සට කළුපොල් මාළුව රසවත් වෙන්නේ. කොස්සට කළුපොල් මාළුව නම් හදලා ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් හදලා බලලා රස බලන්නකෝ. ඉතින් හැමදාම වගේ අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.